that's always there. Notes unfold like a rising flame. Every chord remembers your name. Yo, what's up boys? Mama, good morning. අපි යන්න හදන්නේ පොඩි ට්‍රිප් එකක්. කට්ටිය එක් කරගන්න ඇවිල්ලා ඉන්නේ. අම්මෝ වාහන යනවා. අපි ඇවිල්ලා ඉන්නේ දැන් අපේ ගෙවල් ළඟම තමයි. මේ කට්ටිය අසල ඉන්නවා. අපි යන් කට්ටිය ගාවට. මේ වොයිස් ඉන්නා එකයි ඕ දෙකයි ඕ එතන තුනයි මේ හතරයි තව මගින් අහුලන් යනවා කට්ටිය. අපි ඉස්සරහදී හම්බෙමු ඉදිරියේදී. නිල රථය වෙච්චර කාලේ ධාවනය කරපු නිල රථය ඇවිල්ලා තියෙනවා. මේ මගේ කැප් එක. අපි යන්නේ අද මේකේ ඩාටා ගලගිරි ඒක තමයි යන්නේ. ටොප් බඩු ගමන ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඔල්ලෝ ටික කන්න නැතුවා අපි රොටි කෑවා. බත් කරනවා. I don't like that. සම්බුත් බත් සෙට් වෙන එක. කොහොමද පිටිපස්සේ පොඩ්ඩක් ටික අත්දැකීම. උපිරි යන්නේ. අවුලින් යන්නේ උඩින්. උඩින් යන්නේ. එදුරු. දුම ගොඩ ඇතුලේ. දුමේ වෙයිලා. ඈ මොන. ඒ. ඕකට බෙල්ල. බතුලේ කලොත් දුකල නෑ. මට මේ කොලයි පිටන්න නෑ. කොල්ලෝ යවට සප් එකක් දෙනවා. අර ගිහලා යවට සප් දෙනවා අර. අනුන්ද කරගන්න. හිල්ස් එකට ආවා. අපි කොල්ලෝ ටික මෙතන ඉන්නවා. අපි ගිහින් හම්බෙමු. අපි යම් බලන්න. අල්ලා පුරා සල්ලි වගේ. Here comes the money. Dala dala. කීල්ස් එකට යන්නේ අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. පන්දස් ගණක් නැයිලා තිබ්බේ. කොල්ලෝ ටික බලන්න පොඩ්ඩක්. ආ මොයිදින්. මේකල්.
මහේෂ් කණ්ඩ බඩු මහේෂ් බැඳලා දැන් ළමයින්ට කැමරා අරන් යනවා මහේෂ් බැඳලා අපි ඔක්කොම ආවේ බට්ටක් එහෙනම් අපි දැන් බත්තලංගුණ්ඩු වල පිටත් වෙන්න හදන්නේ කොල්ලෝ ටික යනවා අතල්ලේ අලගන්න කොල්ලෝ ටික යනවා අද සුපිරි සැපක් දාන්න දන්නේ අපි එහෙන් සෙට් වෙමු ඉස්සරහින් තියව අපි යනකොට මේක කඩලා ගන්නවා මේක කඩලා මේක කඩලා ඕක ගහන ඔළුවේ කඩලා අපි දැන් යන්න හදන්නේ වත්තලංගුණ්ඩු දුපතට අපි ගිහින් සෙට් වෙමු ලොඩු අපි යන්න ඇවිල්ලා ඉන්නේ බත්තලංගුණ්ඩුවට කොල්ලෝ භීෂණේ දුවනවා කට්ටිය අපි යමු මේකේ නැගලා යන්නේ අපි යමු let's go අපි යන්නේ බොයිස් ඒ කොල්ල බය වෙලා ඉන්නේ කොල්ලොන්ට යන්න හදන්නේ දැන් අපි ඒ වත්තලංගුණ්ඩු වලට කොල්ලොන්ට යන්නේ කොල්ලෝ ඉන්නවා මෙතන ස්ටොප් කරලා හොරේ අපි දැන් තමා එළියට බත්තලංගුණ්ඩු වැස්සේ අපි දැන් යනවා ඉන්න තැනට මං හිතන්නේ අපි යන් කොල්ලු ටික ඉස්සර යනවා පොඩි මරණ බියක් වගේ එකකුත් ආවා ඉතින් මුහුද හරියෙන් කවුද අපේ නදුන් අයියා අර මුහුද හරිය මොකද හිතන්නේ අර මුහුද මැද හරිය අම්මා මුහුද මැද පොඩි මේ මර බියක් ආවා මර බියක් කොර එහෙම නේද සුපිරි මර බිය ජීවිතය කියන්නේ ජීවිතේ විඳින්න ඕනේ මර බියක් සමග ආතල්ලක් තිබුණා ආතල්ලෙකුත් තිබුණා ආතල්ලෙකින් මැරෙන හැඟීමක් ආවේ දැන් ඔප්ෂන් නම් මම පත්තු කරනවා අරකට කබාන නැත්තම් මිනුද අයියා ආට එනකම් මොකද හිතුනේ අම්බෝ යද්දි පෙන්නන්නම් මේ අතට ගිහිල්ලා කකුල් අතමයි එහෙම උත්තර නින්දලා ඒ කොල්ලෝගේ කොණ්ඩේ පිස්සු නටලා තියෙන්නේ මේ වෙනනේ කොණ්ඩ පිස්සු නටලා තියෙන්නේ මට දැනුණා කෙලින්ම නිකන් මස් කඩේ කොක් කෙල්ලලා වැනෙනවා වගේ අම්මෝ උඩින් යනවා වේදරට වටනවා උඩින් යනවා වටනවා කොල්ලෝ ටික කණ්ඩ යන්නේ කමු සෝරි කණ්ඩ යන්නේ අපි කන්න යන්නේ මේ අපි බෝතල් මොකද නැද්ද දැන් හරිම ටයර්ඩ් බෝතල් රන් අපිට ලස්සන ප්ලේස් එකක් හම්බුණා ලස්සන ප්ලේස් එකක් මෙතන රූම් එකක් තියෙනවා මෙතන රූම් එකක් තියෙනවා මෙතන ෆිල්ටර් වතුර තියෙනවා අර වටේ මුහුද
උප්පිරි කැමයක් දීලා තියෙන අපිට අද කන්න. කෑමකේ තියනවා බැදපු මාළු තියෙනවා. ඊරු මාළු තියෙනවා පරිප්පු තියෙනවා මේ මොනවද බෝන්චි තියෙනවා බෝන්චි ඔක්කොම තියෙනවා ඒ කොල්ල කාලේ ඉවරයි කොහමද කෑම අද ස්ට්‍රෙස් කෑම සුපිරි තියෙනවා වටේට මොහොත අපි යම් පල්ලෙහාට බලන්න දැන් ඉතින් සිග්නල් තියෙන එකේ ඔය හොස්පිටල් කරපුවා. මේකෙන් තමයි උඩට ආවේ මෙතනත් ඉඳගෙන ඉන්න පුළුවන් වටේටම මුහුද තියෙනවා මේ අතර පැත්තේ තමයි නාන්න තියෙනවා කිව්වේ අර පැත්තේ නාන්න තියෙනවා කියලා කිව්වේ පැත්තට යංගව තව ටිකකින් නාලා මේ අපිට බුළු වතුර වේව කරගන්න තියෙනවා මේ වතුර ගන්න ඕනේ අපි 20 කෑන්නක් 300යි ලීටර් 20 කෑන්න එකක් 300යි ඒක ගන්න ඕනේ අපි ආයේ මේ උඩ වහින්නත් වගේ එන්නේ හෙලෝ ගයිස් කොහමද අපි දැන් නාන්න යන්නේ නාලා අපි නාලා කනවා ආයේ කනවා නාලා නෑ නාලා ටී එක බොනවා ටී එක බීලා ආයේ ඊට පස්සේ රැට කනවා රැට කාලා පොඩි පොදකුත් යනවා රැට කාලා ඊට පස්සේ බාබකියු පාටි යක් බාබකියු දෙනවා ඊට පස්සේ අපි සින්දුවක් කියලා අපිට කූඩාරමක් ගහලා දෙනවා කිව්වා කැම්පින් වගේ අතනට වඩා එතන එහෙම කරමු කියලා තමයි ඉන්නේ මේ දැන් නාන්න තමයි යන්නේ අපි නාන්න ගියාට පස්සේ සෙට් වෙමු කොල්ලෝ ටික අතන යනවා කොල්ලෝ ඉස්සරහ යනවා ඒ කොල්ලෝ දෙන්නේ පිටිපස්සෙන් එනවා ටිකක් අතන කොල්ලෝ 7 දෙනෙක් යනවා මම 5යි 6යි 7යි 7 දෙනෙක් යන්නේ අපි කොහමද අපි තාම යන ගමන් ඉන්නේ අපි සෑහෙන දුරක් ආවා තව අතන අරගොල්ලෝ එනවා මේගොල්ලෝ අරහේ යනවා මේ මුහුද ඕගාන පොකුඩ අපි දැන් අතනට ඉන්න කට්ටිය බලමු කට්ටිය වැඩ බොයිස් මොකද MK5 ද එම් වැඩි කිරීමස්ද වෝ මේ මහා ලස්සනයි මේ රැල්ල බලමු අපි උඩ ගිහින් ඔව් දැක්කද මේ තාරද නෑ තාර මාළුද මොන්න ඉන්නවා මාළු ඉන්නවා මේකේ මුහුදෙන් නාලා අපිට අර ලුණු ටික අයින් කරගන්න නාන්න එපා ආයේ ඒක මේ කොහේ හරි තැනක ඒගොල්ලෝ කියයි මන් දන්නේ ඒ කියලා තැනක මේ හාරලා හැරුවම වතුර එනවලු
දන්නේ මම හිතන්නේ වතුර ෆිල්ටර් වැල්ලෙන් උඩ මුහුදු වතුර යටින් ඇවිල්ලා ෆිල්ටර් වගේ වෙලා මම දන්නේ හැරිටම මේ එහෙම වගේ ඇවිල්ලා මේ එම හාරලා නාන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි ගොඩක් කිව්ලා කිව්වා. එතකොට මේ ගොඩක් කිව්ලා හින්දා අපි බැලුවේ 20 කෑන් එකක් රුපියල් 300 කිව්වා. ඒ කෑන් එක කරන් කෑන් 3-4ක් ගන්න වෙයි. 7 දෙනෙක් ඉන්නවා. එහෙම කරලා මේ නා ගන්න. මොනවද ටික ආව ගන්න විතරනේ. වැල්ල තියනවා. අර පැත්තේ ඕටෝ කොච්චනවා. අපි ඉදි දැක්ක නැවක්. මේට නෑ වෙන්නේ. බොයිස් මම අවමනේ අපි දැන් නාලා ඉවරයි. නාලා අර පැත්තේ ලිඳක් තිබ්බා. ඒකට ගිහිල්ලත් නෑවා. අර පැත්තේ අතන අපි මේ කට්ටිය මේ තමයි ලයිට් එක දාලා අතන කුඩාරම දෙකක් ගහනවා කිව්වා. මේ පැත්තේ මුහුද තියෙනවා. පේනවද දන්නේ නැහැ. මම හිතන්නේ මේ පේන්නේ නාවට පේනවා. මේ රැට මේ නැවක් යනවා මං හිතන්නේ. මේ කොල්ලෝ එක්ක සුපිරි ෆන් එකක් ගත්තා. පුටු හැදුවා, හාරලා කට්ටිය වල දැම්මා. අපි ගිහිල්ලා කට්ටියකින් අහමු. යමු එතනට අපි. කියන්න තියෙන්නේ දැන් අවුලක් නැහැ හොඳයි. කිලෝමීටර් 40ක් එළිය. අලුත් වෙනසක්. මහේෂ් ඔයගන්නේ අවුලක් නැහැ හොඳයි. ආදල්ලක් ගන්න පුළුවන්. සුපිරි ආදල්ලක් තියෙන්නේ. අවුලක් නැහැ සුපිරි. ඔන්න ඔහම තමයි කොල්ලොන්ගේ විවිධාකාර අයිඩියාස් තියෙන්නේ. කවුද අපේ මේ කවි නේද? කවිදු මෙහාට આવොත් මට වගේ අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මෙහෙට කැමරාව හරවන්න බෑ. Yeah boy. දුන්නත් කමන්නේ. රිවිව් එකක් දෙන්න. ඒ කියන්නේ ලංකාවේ කොල්ලොන්ගේ කොණ්ඩ අවුල් වෙලා තියෙන්නේ. දැන් මොකද තියෙන ප්‍රශ්නේ? රිවිව් එකක් දෙන්න කොහමද? අපි නෑවා. තව පොඩ්ඩෙන් රැට අපි ගත්ත පැකේජ් එක අපරාද තව පොඩ්ඩෙන් ගමෙන් අපිට කෑම දෙනවා. ඒ හින්දා වැඩි කෑම කන්න හොඳ නැති හින්දා අපි කැම්පේන් කන්න කැම්ප් එකට නැවත ආවා. එච්චරයි. ඔන්නම තමයි සීන් එක උනේ. හරිද වඩියක් පෙරන්නේ නැහැ. ඒ හරිද? හරිද? වඩියක් පෙරන්නේ නැහැ. මොස්කම ගොළු පෙන්නේ. Hear a glow in the quiet air, a secret warmth that's always there. Notes unfold like a rising flame. Every chord. අර දෙවිල්ලක් දුවන්නේ අර කකුල ඈ. Hey කොල්ලෝ night time. Night time යාළුවනේ. unlimited. ආයි යාළුවනේ. Hey කුණාට අපි රෑලා බීච් එකට ආයේ කකුල වල්ලන්න. කකුල දුවනවා මරර දෙවිල්ල. මරර දීලා ආ බාණ්ඩයක් ඉන්නවා. උන් මේ උන්ට මං හිතන්නේ පැයට කිලෝමීටර 20ක් විතර වේගින් දුවනවා. ඒ උන් ලොකු එකෙක් ඈ. ආ සෙරප් දෙකේ තරද ඈ. මට බෑ උන් හපනවා. කොල්ලඩිය කක්කුට්ටු වෙනවා. ටෝස් කාලා.
ඔය හරි දීටිය මං ඉඳලා ඔය හරි හිටියද නෑ බම් ගිහිල්ලා ගෙවල් දෙන්න වරින් එළියට අද බාබිකියු එකට උඹ වන්නෝ කොල්ලෝ තෙවිලා වේ මේ පොල්ල වැල්ලේ කප්පුට්ට හොයන්න කියලා කෙලවගෙන ඉන්නේ මේ පේනවා දැන් ආයෙ නාන්න වෙන්නේ මොින්ද මන්ද ඔක වේල්ම ගයින්නවා අපි කෑවා අපිට නූඩල්ස් දුන්නා ඩෙවල් ෆිෂ් එකක් තිබ්බේ ඒකත් කාලා බාබකියු දුන්නා සෝරි බාබකියු නේ ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ මාළු ඒ ඔක්කොම අපිට දුන්නා අපිට කා ගන්නත් බැරි වුණා මාළු නම් ගොඩක් තිබ්බා ඉස්සෝ එක හොඳයි සුපිරි ආයේ මේ මොකද්ද මේ අර මේ අපි කෑ මොනවද අර මේ චිකන් වගේ නෑ අර දැල්ල එක සුපිරි කොල්ලෝ කොහමද මේ සීෆුඩ් එක ඇදිලා ඉන්නේ සුපිරි එලගිරි ඉස්සෝ එකත් මරු ඈ ටොප් බඩු ඈ අපි දැල්ලෝ හොයමු අකුළු මේ අර අය අපරාධී මාර ටොප් බඩු කොරල් පාර මේක බලනකොට ප්‍රීමියම් ලුක් එකක් පේන සිංහල ග්‍රීක් ෂෝ එකට අපේ ග්‍රීක් යාළුවෝ ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඊට අමතරව දේව මෙහෙම ඉන්නකොට රෝජුත් නැහැ මොකුත් නැහැ ඒ දීපම් මන පොඩි ටෝච් එක දීපම් ඔය දීපම් පොඩි ටෝච් එක හරි දැන් තරුණු වැඩේට බහලා ඉන්නේ කකුළු වලන වැඩේට බහලා ඉන්නේ තරුණු වැඩේට මිෂන් එක මොහිනී නෙවෙයි මේ මේක අතේ තියාගන්න ඉන්නේ ලස්සනයි දැන් වෙලාව මේ මොහිනී හරි කමන්න දැන් ඉතින් දා ගන්න අරකට ඇතුළට දැන් වෙලාව 10:59යි ඇයි වැලිය මොකද ඒක ආයෙකක් ගන්න ඕනේ කුළුව හොයාගෙන යන ගමන ඔයාලා දැක්කේ නැහැනේ අපි ඉන්න තැන නේද? කූඩාරම් ගහලා තින්නේ. පිට ගහලා දුන්නා කූඩාරම්. පොඩ්ඩක් වැස්සා. අපිට දුන්නා ගෙනල්ලා මේවා මෙහෙම තමයි අපිට ඉන්න තියෙන්නේ. 1යි 2යි 3යි 4යි අර කෙනෙක් නිදි. බල්ලොත් බුරනවා. කොල්ලොන්ගේ අතන ෆිල්ටරයක් තියෙනවා. ඒකේ කෑන් එක අපි අයින් කරා. මේකේ කොල්ලොන්ගේ